හලෝ කට්ටිය. ඔයාලට කොහොමද? මම දේවදිසා නායක. මම අද ආවේ ඔයාලට බේස් ගිටාර් ලෙසන්ස් එකේ දෙවෙනි ලෙසන්ස් එක කියලා දෙන්න. අපි දැන් දෙවෙනි ලෙසන් එක පටන් ගමු. දෙවෙනි ලෙසන් එකේ මම ඔයාලට කියලා දෙන්නේ මේ ඇඟිලි අපි මේ ස්ට්‍රින් වලට මාරු වෙන හැටි. අපි පළවෙනිට පටන් ගමු මෙහෙම. මේ තියෙන්නේ C note එක. මේ තියෙන්නේ F note එක. මේ තියෙන්නේ G note එක. මේකෙන් කාරණා දෙකක් වෙනවා. එක තමයි අපිට මේ beat එක සින්දුවකට play කරන්නත් පුළුවන්. දෙවෙනි එක තමයි string වලට අපේ අතේ ඇඟිලි මාරු කරද්දී වම් අතේ ඇඟිලි සහ දකුණු අතේ ඇඟිලි string වලට මාරු කරන එක හුරු වෙනවා. අපි එහෙම මාරු කරද්දී C note එක දිහා විතරයි බලන්නේ. දකුණු අතේ ඇඟිලි දිහා බලන්නේ නැහැ. ඒ විදිහට C note එකෙන් ඇඟිල්ල තියාගෙන 1 2 3 4 ඊට පස්සේ F note එකෙන් ඇඟිල්ල තියාගෙන 1 2 3 4 ඊට පස්සේ G note එකෙන් ඇඟිල්ල තියාගෙන 1 2 3 4 ඊට පස්සේ ආයෙත් C note එකෙන් ඇඟිල්ල තියාගෙන 1 2 3 4 අන්න ඒ විදිහට ප්ලේ කරන්න. මම මේ පළවෙනියට කියලා දුන්න එක ප්ලේ කරලා ඊට පස්සේ මේකත් try කරන්න. මේකෙදි වෙන්නේ C note එකට අපි දකුණු අතෙන් double play කරනවා. මෙන්න මේ විදිහට. 1 2 3 4 1 2 3 4. ඊපස්සේ F note එක 1 2 3 4 1 2 3 4. ඊපස්සේ G note එක 1 2 3 4 1 2 3 4. ඊපස්සේ ආයෙත් C note එක 1 2 3 4 1 2 3 4. අන්න ඒ විදිහට ප්ලේ කරන්න. අපි මේ ප්ලේ කරන එකෙන් අපිට වාසිය දෙකක් සිද්ධ වෙනවා. පළවෙනි වාසිය තමයි බාර් වලට කවුන්ට් කරන්න අපි ඉගෙන ගන්නවා. දෙවෙනි වාසිය තමයි අපේ දකුණු අතේ ඇඟිලි සහ වම් අතේ ඇඟිලි ස්ට්‍රින් වලට මාරු වෙන එක හුරු වෙනවා. මම තව ටිප් එකක් ඔයාලට කියලා දෙන්නම්. මම මේ කියලා දුන්න එකට අමතරව ඔයාලට කැමති මේ ෆ්‍රෙට් බෝඩ් එකේ ඕනම නෝට් එකකින් ඇඟිල්ල තියාගෙන මම අර කියලා දුන්න විදිහට ප්ලේ කරලා බලන්න. වම් අතේ ඇඟිලි දිහා විතරයි බලන්නේ. දකුණු අතේ ඇඟිලි දිහා බලන්න එපා. ඒ විදිහට මම මේ කියලා දුන්න විදිහට ප්ලේ කරන්න. ඒකෙන් ඔයාලගේ දකුණු අතේ ඇඟිලි සහ වම් අතේ ඇඟිලි ස්ට්‍රින් වලට මාරු වෙන එක හුරු වෙනවා. එහෙනම් අපි මේ වගේ තව ලෙසන්ස් එකකින් හමු වෙමු. ජය වේවා.